Hi everyone, welcome to Ceylon Spoken English Hub. හොඳයි, මම අද කතා කරන්න යන්නේ වචන වර්ගීකරණය පිළිබඳව. වචන කොටස් කීයකට බෙදෙනවද? ඒවා භාවිතා වෙන්නේ මොන ආකාරයකටද කියලා තමයි අද කතා කරන්න යන්නේ. අපි දැන් බලමු ඒවා මොනවද කියලා. අංක 1 තමයි nouns, නාමපද. මොනවද මේ නාමපද කියන්නේ? නාමපද කියන්නේ පුද්ගලයෙක්, ස්ථානයක්, යම් කිසි දෙයක් හැඳින්වන වචන වලට. උදාහරණයක් හැටියට boy පිරිමි ළමයා, school පාසල, book පොත. මෙන්න මේ වගේ පුද්ගලයෙක්, ස්ථානයක්, යම් කිසි දෙයක් හැඳින්වන වචන වලට අපි කියනවා nouns කියලා, නාමපද කියලා. අංක 2 pronouns, සර්වනාම. මොනවද මේ සර්වනාම කියන්නේ? සර්වනාම කියන්නේ ඕනෑම දෙයක් හඳුන්වන පොදු නාම වලට. උදාහරණ හැටියට I, මම, we, අපි, you, ඔයා නැත්නම් ඔයාලා, he, ඔහු, she, ඇය, it, ඒක නැත්නම් ඒකා නැත්නම් ඌ, they කියන්නේ ඔවුන් නැත්නම් එයාලා. මෙන්න මේවට අපි pronouns නැත්නම් සර්වනාම කියලා කියනවා. අංක 3 verbs, ක්‍රියාපද. මොනවද මේ verbs නැත්නම් ක්‍රියාපද කියලා කියන්නේ? සියලුම ක්‍රියාවන් සඳහා පාවිච්චි කරන වචන වලට අපි කියනවා ක්‍රියාපද කියලා. උදාහරණ හැටියට eat කනවා, go යනවා, come එනවා, swim පිහිනනවා, dance නටනවා. මෙන්න මේ වගේ සියලුම ක්‍රියාවන් සඳහා පාවිච්චි කරන වචන වලට අපි කියනවා ක්‍රියාපද නැත්නම් verbs කියලා. අංක 4 adjectives, නාම විශේෂණ. මොනවද මේ adjectives නැත්නම් නාම විශේෂණ කියන්නේ? යම් කිසි නාම පදයක ඇති ගුණාංගයක් විස්තර කිරීම තමයි නාම විශේෂණ නැත්නම් adjectives කියන්නේ. උදාහරණ හැටියට big ලොකු, small කුඩා, beautiful ලස්සන, ugly කැත. දැන් අපි බලමු මේ adjectives නැත්නම් නාම විශේෂණ යෙදෙන ආකාරය පිළිබඳව. A big chair ලොකු පුටුවක්, a small table කුඩා මේසයක්, a beautiful flower ලස්සන මලක්, a ugly picture කැත පින්තූරයක්. ඔන්න ඔය විදිහට තමයි යෙදෙන්නේ. අංක 5 adverbs, ක්‍රියා විශේෂණ. මොනවද මේ adverbs නැත්නම් ක්‍රියා විශේෂණ කියලා කියන්නේ? යම් කිසි ක්‍රියාවක් විස්තර කරන වචන වලට අපි කියනවා ක්‍රියා විශේෂණ කියලා. උදාහරණ හැටියට fast වේගයෙන්, slowly සෙමෙන්, quickly ඉක්මනින්, calmly සංසුන්ව. අපි දැන් බලමු මේවා යෙදෙන්නේ කොහොමද කියලා. He runs fast. ඔහු වේගයෙන් දුවනවා. She walks slowly. ඇය සෙමෙන් ඇවිදිනවා. She answered quickly. ඇය ඉක්මනින් පිළිතුරු දුන්නා. He speaks calmly. ඔහු සංසුන්ව කතා කරනවා. ඔන්න ඔය විදිහට තමයි යම් කිසි ක්‍රියාවක් විස්තර කිරීම සිද්ධ වෙන්නේ. අංක 6 prepositions, සම්බන්ධක පද. මොනවද මේ සම්බන්ධක පද කියන්නේ? යම් කිසි නාම පදයකට හෝ සර්වනාමයකට ස්ථානය, කාලය, දිශාව, හේතුව, සම්බන්ධය වැනි දේ පෙන්වීමටයි මේ prepositions නැත්නම් සම්බන්ධක පද යොදාගන්නේ. අපි බලමු උදාහරණ. on උඩ නැත්නම් මත, in ඇතුලේ එහෙමත් නැත්නම් තුල, at ළඟ වෙත, for සඳහා, with සමග. අපි උදාහරණ වාක්‍ය කීපයක් අරන් බලමු. The book is on the table. පොත මේසය උඩ තියෙනවා. The cat is in the box. පූසා පෙට්ටිය ඇතුලේ ඉන්නවා. He is at school. ඔහු පාසලේ ඉන්නවා. This gift
is for you. මේ තෑග්ග ඔබ සඳහාය. She is talking with her friend. ඇය ඇගේ යාළුවා සමග කතා කරමින් ඉන්නවා. ඔන්න ඔය විදියට තමයි prepositions නැත්නම් සම්බන්ධක පද යොදාගන්නේ. අංක 7 conjunctions සංදි පද. මොනවද මේ සංදි පද නැත්නම් conjunctions කියන්නේ? වචන, වාක්‍ය කොටස් හෝ සම්පූර්ණ වාක්‍ය දෙකක් එකට බැඳ ගන්නා පදවලට අපි කියනවා conjunctions නැත්නම් සංදි පද කියලා. උදාහරණ ටිකක් බලමු. and කියන්නේ සහ. but කියන්නේ නමුත්. o කියන්නේ හෝ කියන එක. because කියන්නේ මක් නිසාද කියන එක. so කියන්නේ ඒ නිසා. අපි දැන් බලමු මේ සංදි පද නැත්නම් conjunctions යොදා ගන්න විදිය. I like tea and coffee. මම තේ සහ කෝපි වලට කැමතියි. He is poor but honest. ඔහු දුප්පත් නමුත් අවංකයි. You can come or stay. ඔබට එන්න හෝ ඉන්න පුළුවන්. I stayed home because it was raining. වැස්ස නිසා මම ගෙදර හිටියා. ඔන්න ඔය විදිහට තමයි මේ conjunctions නැත්නම් සංදි පද යොදාගන්නේ. අංක 8 articles. යම්කිසි කෙනෙක්, ස්ථානයක්, දෙයක් පිළිබඳව කතා කරනකොට එකක් යන අදහස පෙන්වන්න තමයි මේ articles යොදාගන්නේ. and the පාවිච්චි කරලා. අපි උදාහරණ ටිකක් බලමු. a book පොතක්. an apple ගෙඩියක්. මොකද මේ an කියලා යෙදෙන්නේ මේ apple කියන එක vowel sound එකකින් පටන් ගන්න නිසා. ඒ ගැන අපි පසුව කතා කරමු. ඊළඟට the tree ගස. ඔන්න ඔය විදිහට තමයි මේ articles භාවිතා කරන්නේ. ඔබට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් තවත් කෙනෙකුට බලන්න subscribe කරන්න, bell icon එක click කරන්න, like කරන්න, share කරන්න. Good luck.